හායි යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මේ තියෙන බර කොකු. එහෙම නැත්නම් කැරන් කොකු, බරු කොකු, මියන කොකු, මඩ කොකු කියලා මේවට කියනවා. වටිනා ඖෂධීය ගුණයකින් යුත් බර කොකු මාළුවක් අද මගේ කෑම වේලට එකතු කරගන්නයි හදන්නේ. කාටිලේජ වඩවන ආහාරයක් වගේම ආතවයිටිස් සහ අස්ථි රෝග වලටත් ඒ වගේම ලේ වඩවන්නත් මලබද්ධය වගේම දරුඵල වලටත් ගුණදායී කෑමක් තමයිලු මේ බර කොකු කියන්නේ. මේ බර කොකු ඇස්සේ පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන් නිසා ලුණු වතුරෙන් චුට්ටක් තියලා තමයි හොඳින් සෝදලා ලපටි කොටස විතරක් අතින් කඩාගෙන අරගෙන තියෙන්නේ. ඉතින් ඇතිලියකට තෙල් ටිකක් රත් වෙන්න තියලා අබ චුට්ටක් දාලා පුපුරනකොට ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, තලාගත්ත සුදු ලූණු, උම්බලකඩ, කුරුඳු පොත්තක් එහෙම දාලා තෙම්පරාදු කරගෙන ඒකටම බර කොකු ටිකක් දාගෙන මිරිස් කුඩු 3-5 කහ රස පදමට ලුණු කුඩු ටිකකුත් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන තෙලෙන් තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මිටි කිරි ටිකකුත් එකතු කරගෙන අන්තිමට මෙන්න මේ විදිහට තමයි බර කොකු මාළුව හැදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මගේ දවල් කෑම එක හැදුනේ. ඉතින් මටත් මේ බර කොකු හම්බුනේ සතිපොලට ගියාට පස්සේ. ඉතින් මිලෙන් අධික වුණත් ඒකේ තියෙන ಗುಣ මතක් වුණාම නොගෙන එන්න හිතුනේ නැහැ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.